කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා වවුමන YouTube channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අපි කරපු airdrop එකක් කරන pause airdrop එකේ අප්ඩේට් වීඩියෝ එකක්. ඉතින් මේකෙදී අපිට ළඟ තියෙන ටෝකන් ටික ක්ලේම් කරගන්න පුළුවන් එක්ස්චේන්ජ් එකට. ඉතින් A to Z මම කියලා දෙන්නම්. කොහොමද මේකේ ටෝකන් අපි ක්ලේම් කරගන්නේ කියලා. ඒ වගේම මතක් කරන්න ඕනි තාමත් channel එකට අලුත් කෙනෙක් නම් channel එකට එකතු වෙන්න. channel එක subscribe කරන්න bell icon කෝල් කරලා තියාගන්න. මේ වගේ ඩක් දාපු ගමන් ඔයාලා notification එක ළඟටම ගෙන ගන්න පුළුවන් එහෙම වුණොත්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනි මෙන්න මේ වගේ ඔයාලා කරපු airdrop වල අප්ඩේට් මුලින්ම ඉක්මනින් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් Telegram channel එකට join වෙලා ඉන්න. මොකද හේතුව Telegram channel එකට join වෙලා හිටියොත් වීඩියෝ එකක් ගන්න කලින් ඔයාලා කරපු airdrop වල අප්ඩේට් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පහළ description එකේ දාලා තියෙනවා ඔයාලට claim කරන්න අවශ්‍ය link එක. ඉතින් ඒ link එක click කරලා ඔයාලා website එකෙන් open කරගන්න. ඉතින් මම මේ වෙනකොටත් withdraw කරලා තියෙන මගේ token ටික ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් change කරනවා නම් ඔයාලට මෙතනින් change withdraw method කියන බටන් එක click කරලා ඔයාලට change කරගන්න පුළුවන් ඔයාලගේ exchange එක. ඉතින් එහෙම කරන්න යන්න එපා. ඔයාලා එකපාරින් ඔයාලා exchange එක select කරලා දාලා token ටික claim කරගන්න. ඉතින් මම screenshot ගත්තා. ඒ screenshot වලින් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ token ටික අපි claim කරගන්නේ කියලා. ඉතින් වෙබ්සයිට් එකෙන් ඕපන් කරගත්තට පස්සේ මුලින්ම ඔයාලට එනවා wallet එක කනෙක්ට් කරන්න. මෙතනදී ඔයාලා කනෙක්ට් කරපු ඒ කියන්නේ pause airdrop එකට කනෙක්ට් කරපු ටෝන් කීප wallet එක හරි ටෝන් wallet එක හරි මොකක් හරි ටෝන් wallet එකක් කනෙක්ට් කරන්නේ අන්නේ wallet එක කනෙක්ට් කරන්න. කනෙක්ට් වුණාට පස්සේ ඊළඟට එනවා ඔයාලගේ eligible කොහොමද ඔයාලා eligible වෙලාද කියලා. ඒ airdrop එකට eligible වෙලා නම් ඊළඟ step එක විදිහට මෙන්න මෙතන ඔයාලා next button එක දාලා ඉදිරියට යන්න. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ විදිහට ඔයාලගේ තියෙන available coins ටික පෙන්නනවා. ඉතින් මෙන්න මේ token ටික අපිට පුළුවන් claim කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන claim button එක ලබා දෙන්න. හරිද? ලබා දුන්නාට පස්සේ මෙන්න මේ විදියට term and condition වලට tick එක දාලා continue button එක ඔයාලා ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට exchange එක select කරන්න එනවා. හරිද? ඉතින් පහළ තියෙන on chain withdraw කියලා මේක තාම අපිට available නැහැ. මේක පස්සේ ඒ කියන්නේ 17 වෙනිදා හරි ලිස්ට් වෙනවානේ මේක ටෝකන් එක ලිස්ට් වෙන්නේ 18 වෙනිදානේ. එක්කෝ 18 වෙනිදා ලිස්ට් වෙන්න කලින් ඔයාලට wallet වලට claim කරන්න දෙයි. හරිද? ඉතින් exchange වලට ඔයාලා claim කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් 103ක fee එකක් කැපෙනවා. ඒ කියන්නේ ඔයාලගේ තියෙන balance එකෙන් 103ක් මෙයාලා කපා ගන්නවා ඔයාලා claim කරනකොට. එතකොට මෙතන ඔයාලා හිතයි එහෙනම් අපි ඕනේ නැහැ අපේ ටෝකන් එකෙන් claiming free එක කපා ගන්න නැතුව මම wallet වලට ලබා දෙනකන් ඉන්නවා කියලා. ඉතින් wallet වලට claim කරන්න දෙනකොට සාමාන්‍යයෙන් මේකේදී ඔයාලා එතන Solana wallet එකට ඔයාලා claim කරලා ටෝකන් ටික ගන්නවා නම් ඔයාලගේ fee එකට Sol වලින් යන්න පුළුවන්. නැත්නම් එතනදිත් ඔයාලගේ ටෝකන් වලින් fee එක යන්න පුළුවන්. ඉතින් ඒක අපි කියන්න දන්නේ නැහැ. claim කරන දවසේ traffic එක වැඩි වෙන්න පුළුවන්. list වෙන කලින් ඔයාලට claim කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් ඔයාලම තීරණය කරන්න ඔයාලා exchange එකට ගන්නවද wallet එකට claim කරනවද කියලා. ඉතින් exchange වලට ගන්න අයට ඉතින් දැන් ඔයාලට exchange වලට withdraw ගන්න පුළුවන්. ඉතින් මෙතන exchange වලට ගන්නවට මෙන්න මෙතන tick එක මෙතන click කරගන්න. click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිය option දෙකයි දැනට තියෙන්නේ. ඉතින් list වෙන්නේ 18 වෙනිදානේ. ඊට කලින් තව exchange add වෙයිද නැති වෙයිද කියලා මට කියන්න බෑ. ඉතින් ඉක්මන් වෙන්නේ නැතුව ඉවසගෙන ඉන්න පුළුවන් නම් තව දවස් දෙකක් විතර ඉවසගෙන ඉඳලා බලන්න. ඉතින් කවද වෙනකන් මේක මෙයාලා දික් කරයිද දන්නේ නැහැ. ඉතින් 16 වගේ වෙනිදා වෙනකන් අපිට exchange වල withdraw ගන්න පුළුවන් වෙයි. ඒ වගේ මේ වෙනකොට Bitget එකට exchange කියන්නේ Bitget exchange එකට withdraw ගන්න අයට මුලින්ම withdraw ගන්න අයට ඩොලර්ස් 5ත් 100ත් අතර අර රිවෝඩ් එකක් ලැබෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඔන්න මුලින්ම withdraw දාපු අයට reward එක එන්න පුළුවන්. ඉතින් පහුවෙලා withdraw දාන අයට reward එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන exchange දෙකෙන් එකක් select කරගන්න. ඉතින් මම මෙතන Bitget තමයි select කරගත්තේ. ඉතින් Bitget select කරගෙන ඔයාලට පුළුවන් මෙතන yes I do කියන බටන් එක දෙන්න. Bybit select කරනවා නම් ඒත් මේ විදිහටමයි එන්නේ. yes I do කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Bitget UID එක ගන්න. Bybit නම් දැන් මේ Bybit එකට යන. Bybit එකේ profile එක click කරාට පස්සේ ඔයාලට තියෙනවා UID එක. ඒක ගෙනල්ලා මෙතන ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Bitget නම් Bitget යන්න Bitget exchange එකට. ඉතින් Bitget exchange එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ඔයාලට box එකක් වගේ නැත්නම් කොටුවක් වගේ ටිකක් තියෙනවා. එතන click කරගන්න. click කරාට පස්සේ මෙන්න මේ තියෙන ඔයාලගේ UID එක මේකට එකපාරක් click කරගත්තට පස්සේ copy වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට එන්න. මෙතනට ඇවිල්ලා UID තියෙන තැනට copy and paste කරගන්න. ඊට පස්සේ නැවතත් යන්න exchange එකට. exchange එකට ඇවිල්ලා මෙහෙම back වෙන්න. back වුණාට පස්සේ
මෙන්න මෙතන තියෙන ඇඩ් ෆන්ඩ්ස් කියලා මෙන්න මේක ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඩිපොසිට් ක්‍රිප්ටෝ බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන සර්ච් බාර් එකේ පවුස් කියලා සර්ච් කරගන්න. එතකොට මෙන්න මේ ලෝගෝ එක තියෙන wallet ඇඩ්‍රස් එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙහෙම කොපි කරලා ගන්න. හරිද? wallet ඇඩ්‍රස් එක කොපි කරලා ගන්න. කොපි කරලා අරගෙන මෙන්න මෙතන ලබා දෙන්න. ඊට පස්සේ නැවතත් චෙක් කරන්න Bitget UID එකයි ඩිපොසිට් ඇඩ්‍රස් එකයි හරිද කියලා. ඒ විදිහටම තමයි Bybit එකෙත් ඔයාලා ඩිපොසිට් ඇඩ්‍රස් එක ගන්න. අරගෙන මෙතන කන්ටිනියු බටන් එක තියලා ඉදිරියට යන්න. ඉදිරියට ගියාට පස්සේ නැවතත් අහනවා මේ wallet ඇඩ්‍රස් එක හරිද? ඔයාලා චේන්ජ් කරනවද කියලා. ඉතින් හරිනම් මෙතන කන්ටිනියු දීලා ඉදිරියට යන්න ඔයාලට පුළුවන්. ඉතින් ඊළඟට දැන් මෙතන මගේ 29529ක් තියෙනවා මම කන්ෆර්ම් දෙන්න කලින් ෆයිනල් ස්ටෙප් එකේදී. ඉතින් මම මෙතන කන්ෆර්ම් දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆිනිෂ් බටන් එකකුත් එනවා. ඉතින් මෙතන ෆිනිෂ් බටන් එකත් ඔයාලා ලබා දෙන්න. ඉතින් ලබා දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අපේ අර ෆී එක කැපිලා අපිට රිවෝඩ් එක විදිහට ලැබෙන ටෝකන් ප්‍රමාණය තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ෆී එකට මෙයාලා 3%ක් කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා චේන්ජ් කරනවා නම් මෙන්න මෙතනින් change withdraw method කියලා ඔයාලට method එක change කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලගේ පවුස් එකේ ටෝකන් ටික නිවැරදිව එක්ස්චේන්ජ් එකට ක්ලේම් කරගන්නේ. ඉතින් ඉදිරියේදී තව එන අප්ඩේට් ලිස්ට් වෙන ටයිම් එක කොහමද සෙල් කරගන්න ඕන හෝල් කරන අදාළ සියලුම අප්ඩේට් ටෙලිග්‍රෑම් channel එක හරහා ඔයාලට ඉදිරියේදී අරගෙන යන නිසා අමතක නොකර ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න පහළ description එකේ link එක දාලා තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් වැඩි කවසම් කරන්න ඔයාලට සුබම සුබ දවසක්.